අත්ති ඉට්ටං. මොකද්ද මේ අත්ති ඉට්ටං කියන සම්මාදිට්ඨිය? මහා පූජාවේ විපාක ඇත කියලා පිළිගන්න එක තමයි අත්ති ඉට්ටං කියලා කියන්නේ. මොනවද මේ මහා පූජාවල් කියලා කියන්නේ? සමහර වෙලාවට සමහර අය අපි දකිනවා මල් පූජාවල් කරනවා. මොන වාගේ මල් පූජාවල්ද? 84000ක් ධර්මස්කන්ධය අරමුණු කරලා 84000ක් මල් පූජා කරනවා. 84000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් 84000ක පහන් පූජා කරනවා. තව සමහර අය මල් දහසක පූජාවල්, මල් 5000ක පූජාවල්, පහන් දහසක්, පහන් 5000ක්, සමහරලාට පහන් 100ක් ඒ වගේ පත්තු කරලා පූජා පවත්වන අවස්ථා අපේ ජීවිතවල ඕන තරම් අහලක් තියෙනවා, අපිට මුණ ගැහිලක් තියෙනවා. එතකොට මෙව්වට කියන්නේ මහා පූජාවල් කියලා. තව ඒක තමන් කැමති විදිහට වස්ත්‍ර වලින්, ආභරණ වලින්, යාන වාහන වලින් හැම පැත්තෙම තමන්ට මේ පූජාව කරන්න පුළුවන්. නමුත් අපි අතරම තවත් පිරිසක් ඉන්නවා ඔච්චර මල් ගොඩවල් පූජා කරන්නේ මොකටද? ඔච්චර මහන්සි වෙන්නේ මොකටද? ඔය මල් පූජා කරලා ටික වෙලාවක් යනකොට අස් කරනවා. නිකන් ඔව්වගෙන් වෙන්නේ පන්සල් කහල් ගොඩවල් බවට පත් වෙන එක විතරයි. අපිත් කාලේ නාස්ති වෙන එක විතරයි කියලා කියන අයත් අපි අතර ඕන තරම් ඉන්නවා. ඇයි ඔච්චර පහම් පත්තු කරන්නේ? එතකොට නිකන් මහ ගිනි මැලයක් දැල්ලුවා වාගේ. ඒ ප්‍රදේශයේ ඉන්නත් අමාරුයි. තෙල් කොච්චර නාස්ති වුණාද? තව අපේ ධනෙ කොච්චර නාස්ති වුණාද? හැම තැනම තෙල් හලලා, කූඹි මතුවෙලා, අනික් අයට අපහසුතාවම් ඇති කරලා. ඒ හින්දා ඔయిత වඩා හොඳ නැද්ද එක පහනක් දෙකක් පත්තු කරගන්න එක? ඔయిత වඩා හොඳ නැද්ද මලක් දෙකක් පූජා කරගන්න එක? 1000ක් පූජා කෙරුවත් එකයි, 84000ක් පූජා කෙරුවත් එකයි, මලක් දෙකක් පූජා කෙරුවත් එකයි නේද කියලා කතා කරන අය අපි අතර ඕන තරම් ඉන්නවා. නමුත් අත්ති ඉට්ටං කියලා කියන්නේ ඒකට නෙමෙයි. මහා පූජාවේ විශේෂ විපාක ඇත කියන කාරණාව අපිට පිළිගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මහා පූජාවකින් කොච්චර දේවල් අපිට සම්පූර්ණ වෙනවද? පින්නතුනි මලක් දෙකක් නම් අද රැකියාවට යන ගමන් කඩාගෙන ගිහිල්ලා ඔය යන ගමන් පාර අයිනේ තියෙන බෝධියක් ගාව, බුදු කුටියක් ගාව පූජා කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර තියෙන බුදු කුටිය ඇතුලේ මලක් දෙකක් පූජා කරලා පහනක් දැල්වලා යන්නත් පුළුවන්. ඒකට විශේෂ කාලයක් කැප කෙරුවේ නැහැ. ඒකට විශේෂ වියදමක් කළෙත් නැහැ. නමුත් මහා පූජාවක් එහෙම කරන්න පුළුවන්ද? හිතන්නකො මල් 1000ක් පූජා කරන්න කල්පනා කළා. ඒ මල් 1000 හොයන්න පහසුද? එහෙමනම් ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් හෙට ඔබේ පූජාව නම් ඔබ අද රැකියාවෙන් නිමාඩු ගන්නම වෙනවා. එහෙනම් රැකියාව අදට අත්හරින්න වෙනවා. පූජාව කරගන්න. ඒකට අදටයි හෙටටයි දෙකටම රැකියාව අත්හරින්න වෙනවා. අද නිමාඩු යොදාගෙන අද මල් හොයන්න යනවා. තනියම යන්න පුළුවන්ද? තනියම හොයන්න පුළුවන්ද? තව එක්කෙනෙක් දෙන්නෙක්වත් ඒකට සම්බන්ධ කරගන්න වෙනවා. ගොවිතැන් කරන කෙනෙක් නම් ගොවිතැන් කටයුතු වලින් නිදහස් වෙන්න ඕනේ. ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු වලින් නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙලා මල් හොයන්න ඕනේ. ඒ මල් ගෙනල්ලා ඔහේ පූජා කරන්න පුළුවන්ද? ඒ මල් ගෙනල්ලා හොදන්න ඕනේ. මල් හොදනකොට තව වෙලාවට තවත් තැලෙනවා, පොඩි වෙනවා. ඊට පස්සේ තැලිච්ච පොඩි වෙච්ච මල් වෙනම තෝරලා අයින් කරන්න ඕනේ. එහෙනම් හොඳ මල් පූජාවක් භාග්‍යතුන් වහන්සේ ළඟ සිද්ධ කරන්න නම් මල් දහසක් පූජා කරන්න අඩුතරමේ මල් 1500ක්වත් හොයන්න වෙනවා. මොකද හොදලා ඉවර වුණාට පස්සේ මේන් සෑහෙන මල් ප්‍රමාණයක් තේරිලා අයින් වෙනවා. අයින් කරලා ඒ හොඳ මල් ටික අරගෙන හිතන්නකො මල් වට්ටි වලට හරි ආසන වල හරි හදන්න සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට මේ ටික කරගෙන මල් ටික හොයාගෙන එනකොට අද දවල් ආහාර වේලත් අත්හරින්න වුණා වෙන්න පුළුවන්. ඒ සේරම ටිකත් අත්හැරගෙන මල් ටික සකස් කරගෙන ඇවිල්ලා ඊළඟට දැන් මල් හදන්න ඕනේ. මල් හදන්න මට පිරිසක් ඕනෙමයි. ආන් ඒකට සුදුසු පිරිසක් තෝරගන්න මට වෙනම ප්‍රඥාවක් තියෙන්න ඕනේ. හැමෝටම මල් හදන්න පුළුවන්ද? පින්නතුනි මල් වට්ටියක් හරියට හදන්න ඒකටත් හොඳ විදර්ශනාවක් තියෙන්න ඕනේ.
සමහර මල්වට්ටි අපි දකිනවා. හරීම ලස්සනට මල් හදලා තියෙනවා. හැබැයි ටිකක් අවුස්සලා බැලුවොත් ඔහේ මල් ටික යටට දාලා උඩ විතරයි සරසලා තියෙන්නේ. එහෙනම් එතන විදර්ශනාවක් තිබිලා නෑ, එතන වංචාවක් කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒක භාග්‍යතුන් වහන්සේට නෙමෙයි, Tamanටම තමයි කරගෙන තියෙන්නේ. එහෙනම් මල් ටික මුල ඉඳලා උඩට එනකම්ම පිළිවෙලට හදාගෙන එන්න කැපකිරීම කරන්න පුළුවන් පිරිසක්, ඉවසීම තියෙන පිරිසක් වෙන්න ඕනේ. ඔය පුංචි පුංචි මල් හදන්න ගියාම හරියට කේන්ති එනවා. ඒ මල් ටික හොදලා ගත්තාම වතුරේ පිච්ච මල් වගේ දේවල් මල තියලා අත ගන්නකොට ඇඟිලි ඇලිලා ආයෙත් අවුල් වෙනවා. සමහරවිට ඒක විසි වෙනකොට තව මල් දෙක තුනක් අවුල් කරගෙන තමයි ඒක විසි වෙන්නේ. ඉතින් ඒ හින්දා පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ. පුදුම කල්පනාවකින් තැම්පත් මනසකින් හොඳ මල් වට්ටියක් හදන්න පුළුවන් වෙන්න. ඒකයි මම කිව්වේ ඒකට හොඳ විදර්ශනාවක් තියෙන්න ඕනේ. ආන් ඒක ක්‍රමානුකූලව හදලා උඩට අරගෙන ලස්සන වෙලා තිබුණාම ඒක මනාව සැකසූ මල් වට්ටියක්. එහෙනම් ආන් එහෙම මනාව සකසන්ඩ හොඳට ඉවසීම තියෙන පිරිසක් තෝරගන්න ඒ මල් දාහේ පූජාව කරන කෙනාට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මේගොල්ලෝ හොඳයි මේ වැඩේට. එහෙම නැත්තම් අනික් අය කේන්ති ගිහිල්ලා මං අහක බලාගත්ත වෙලාවක යටට මල් ටික දාලා උඩින් හදන්න පුළුවන්. එහෙම නොකරන පිරිසක්. එහෙමනම් මහා පූජාවකින් පින්නතුනි පාරමිතා වැඩෙනවා. දැන් මේ මල් ටික හදන්න පුළුවන් හොඳ ඉවසීම තියෙන තැම්පත් පිරිසක් තෝරගන්න, මේ පිරිස හොඳයි කියලා හොයාගන්න මට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මේගොල්ලෝ තමයි මේකට ගැලපෙන අය. දැන් එහෙම අරගෙන ආපු අය අතරත් සමහර අය මං කැමති විදිහට නෙමෙයි වැඩේ කරන්නේ. එතකොට මට කේන්ති යනවා. පින්කම් කරනවා වුණාට පින්කම අතරේ මට කේන්ති ගියොත් එතනත් පින්ද? නෑ, එතන තියෙන්නේ ආපහු පව්. ආපහු කේන්තිය නැති වෙනකොට එතන ඉඳලා ආපහු පින ඉස්සරහට ගලාගෙන යනවා. දැන් අරගොල්ලෝ මං කැමති නැති විදිහට කරනවා. දෙතුන් පාරක් ඒගොල්ලන්ට කිව්වා. නමුත් හැදෙන පාටක් නෑ. ආන් අර එන කේන්තිය පාලනය කරගන්න මං උත්සාහ දරනවා. ඒ කේන්තිය පාලනය වෙනවා කියලා කියන්නේ ඔවුන් පිළිබඳව මෛත්‍රී සිත් උපදිනවා. ආන් එතන මෛත්‍රී පාරමිතාව වැඩෙනවා. දැන් සුදුසු පිරිසක් තෝරගන්න ප්‍රඥා පාරමිතාව තිබුණා. දැන් මෙතන කේන්තිය පාලනය කරගෙන අනුකම්පා කරනකොට මෛත්‍රී පාරමිතාව වැඩෙනවා. රැකියාවෙනුත් නිමාඩු අරගෙන, ව්‍යාපාර කටයුතු වලිනුත් නිමාඩු අරගෙන, ගොවිතැන්පත් වලිනුත් ඈත් වෙලා, සමහරට පාසල් යන ඉවත් අතහැරලා මේ කටයුත්තට යෙදුණා කියලා කියන්නේ අත්හැරීම දියුණු වෙලා. ඒ සඳහා තවත් විශේෂ වියදම් කරන්නත් වෙනවා. හොඳ මල් වට්ටි ගන්න හිතෙනවා. එතකොට තවත් නොඑක් දේවල් කරන්න හිතෙනවා. මිල මුදල් වියදම් වෙනවා. එතනත් අත්හැරීමක් තියෙනවා. දැන් මේ දේවල් සුළු පූජාවේ තියෙනවද? ආන් එහෙනම් මහා පූජාවක් කියලා කියන්නේ කෙලෙස් නැතිකරන්න, කෙලෙස් තුනීකරන්න අත්හැරීම ප්‍රගුණ කරන ශ්‍රේෂ්ඨ පූජාවක්. නමුත් සුළු පූජාවක් කියලා කියන්නේ මහා පූජාවකට සූදානම් වීමක් විතරයි. එහෙනම් අත්ති ඉට්ටං කියලා කියන්නේ මහා පූජාවේ විශේෂ විපාක ඇත කියලා පිළිගන්න එකයි.